අයිබෝන් සියලු දෙනාටම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ checked exception එක කොහොමද අපි Java වලින් handle කරන්න කියලා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා exception වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි runtime exception. ඒවට අපි කියනවා unchecked exception කියලා. ඒවා අපිට handle කරන්න ඒවා අපි handle කරන්නේ නැහැ. ඒවා නොවන විදිහට කෝඩ් එක ලියන එක තමයි අපේ දක්ෂතාවය. නමුත් තව වර්ගයක් තියෙනවා compile time exception කියලා. ඒවට අපි කියනවා checked exception කියලා. ඒවා අපිට check වෙනවා compile time එකේදී. ඒ නිසා ඒවා අපි කලින් proper විදිහට handle කරන්න ඕනේ. එහෙම නැත්නම් program එක මැදදී crash වෙනවා. program එක අපිට ඕන විදිහට run වෙන්නේ නැහැ. මගදී නවතිනවා. ඒක නිසා අපි මේවා proper විදිහට handle කරන්න ඕනේ. ඒක කොහොමද කියලා තමයි මේකෙදී අපි කතා කරන්නේ. හරි අපි බලමු ඇත්තටම compile time exception එකක් වෙන අවස්ථාවක් Java වලදී උදාහරණයක් විදිහට මම ෆයිල් එකකින් රීඩ් කරන්න හදනවා file equals new file test.txt කියලා right ෆයිල් එකක් මෙහෙම තියෙනවා කියලා හිතමු text ෆයිල් එකක් import කරමු import කරා දැන් මම ෆයිල් රීඩ් එකක් කරා file reader new file reader මේකට ෆයිල් කියන එක දෙනවා import කරමු හරි දැන් මොකද මේ කියන්නේ අන්න exception එකක් මේකේ handle කරලා නැහැ file not found exception කියලා කියනවා මෙතන file not found exception එක විය හැකියි කියන්නේ මේ ෆයිල් එක නැති වුණොත් මෙතන ඉහළ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. ඒ නිසා exception එකක් වෙන්න පුළුවන් කියලා මේ ID එකෙන් කියනවා අපිට. මේක compile time එකෙත් අපිට compile කරොත් කියනවා අපි compile කරලා බලමු. හරි. මේ compilation problem එකක් තියෙනවා. file not found exception එකක් handle වෙලා නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා මෙතන ඉහාට මේක handle කරන්නම ඕනි. handle කරන්නේ කොහොමද? මේක මේ අවදානම් සහගත කෝඩ් එක අපි මෙන්න try block එකක් ඇතුලේ ලියනවා. හරි try block එකක් ඇතුලේ ලියනවා. ඊට පස්සේ මේකේ මොකක් හරි exception එකක් විය හැකිනේ. ඒ exception එක අපි catch block එකක් ඇතුලේ අල්ල ගන්නවා. මොකද exception එක file not found exception එක මේ තියෙන්නේ. exception එක. දැන් මෙතන catch block එක ඇතුලේ මෙයාව අපි handle කර ගන්නවා. දැන් මෙතන sysout එකක් දාලා ලියනවා system.out.println file not found exception occurred කියලා. හරි. file not found exception එකක් වුණා. දැන් මේක තිබුණ නැත්නම් මෙතන ඉහට run වෙන්නෙත් නෑ program එක. අපි හිතමුකෝ මේකට sysout එකක් දාන්නකෝ. file read successful කියලා මැසේජ් එකක් අපිට දෙනවා file read එක success වුණා නම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමු මේ catch block එකක් අපි මෙහෙම try එකක් දැම්මෙත් නැහැ. හරි. ඊට පස්සේ catch block එකකුත් නැහැ කියලා. හරි. ඔන්න විදියට දැන් මේ තියෙන අර කලින් විදියටම මේක රීඩ් කරන්න යද්දි වෙන කතන්දරේ. මොකද දැන් මේක හැන්ඩල් කරලා නැහැ exception එක. මොකද වෙන්නේ run කරාම compile time එකේදී කියනවා compilation problem එකක් වෙනවා. file not found exception එක මෙතන වෙන්න පුළුවන්. ඒක handle කරන්න නැහැ කියලා
කියන එතනින් එහාට යන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේත් නැහැ. මේවා රන් වෙන්න යන්නේත් නැහැ. හරි. එතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. ඒක නිසා අපි දැන් මේක හැන්ඩල් කරානේ. try block එකක් දැම්මා. මේ විදිහට මේ catch block එක ඇතුලේ exception එකක් වුණොත් එයාව අල්ලගෙන handle කරනවා. මේක user ට අපි කියනවා මේකේ exception එකක් වුණා කියලා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ real world example එක. අපි ATM machine එක ගාවට ගිහිල්ලා මේ අපි ගහනවා වැරදි PIN අංකයක් නේ. නැත්නම් වැරදි කාඩ් එකක් දානවා. එතකොට මොකද වෙන්නේ? machine එක crash වෙනවද? ඒකේ තියෙන software එක crash වෙනවද? නෑනේ. ඒකෙන් කියනවා ඔයාගේ දාපු මේ PIN අංකය වැරදි කියලා නේ. නැත්නම් වැරදි කාඩ් එකක් දැම්ම කාඩ් එක ඇතුළට යන්නේ නැහැ. කාඩ් එක ආවව එළියට එනවා. අන්න ඒ වගේ හැන්ඩල් කරනවනේ යූසර් කියනවනේ. ඇප්ලිකේෂන් එක ක්‍රෑෂ් වෙන්නේ නැතුව. මේකෙත් එහෙම තමයි. දැන් මේකේ මොකක් හරි ෆයිල් එකක් නැති වුණා කියලා එතනින් එහාට මේක ඇප්ලිකේෂන් එකම ක්‍රෑෂ් වෙලා හරියන්නේ නැහනේ. නිසා ඒක හැන්ඩල් කරලා කියනවා මේකේ ෆයිල් එක තියෙන්නේ නැහැ කියලා. හරි. දැන් අපි මේක රන් කරලා බලමු. file not found exception එකක් ඔක වුණා. අර කලින් වගේ රතු පාටට error එකක් එන්නේ නැහැ. දැන් ලස්සනට handle වෙලා තියෙනවා. ඔන්න ඔකට තමයි අපි කියන්නේ exception එකක් handle කරනවා කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු තව විදිහක් තියෙනවා exception handle කරගන්න. ඒක තමයි throws keyword එක. ඊළඟ වීඩියෝ එකේදී බලමු throws keyword එකකින් මොකද්ද වෙන්නේ කියලා. මේකේ මොන හරි අපහැදිලි දැන් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉස්සරහට දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් ඉන්ටර්වියු වලදී ඔයගොල්ලන් කියලා වෙච්ච ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒවා ඉස්සරහ වීඩියෝ එකේදී ඔයගලන්ට පැහැදිලි කරන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.